ප්‍රවන්ත සහෝදර සහෝදරී මේ සුන්දර උදෑසන සමිදානන් වහන්සේ ඔබට මට හරි ලස්සන විවරණයක් කරනවා. ශාරීරික තෘප්තිමත් බව සහ ආත්මීක තෘප්තිමත් බව අතර වෙනස. අද ජොන්තුමාගේ සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා උන්වහන්සේ 5000කට කෑම දීලා ඊට පස්සේ උන්වහන්සේව හොයාගෙන එනකොට මිනිස්සු උන්වහන්සේ කියනවා ඔබ ඇයි මේ විනාශ වෙන ආහාරය පසුපස යන්නේ? මම ඔබට දෙන්නම් ජීවනදායක භෝජනය. මම තමයි ජීවනදායක භෝජනය. මාව අනුභව කරන කිසිම කෙනෙක් නැවත ඒ කිසිම කෙනෙකුට නැවත කුසගිනි ඇති වෙන්නේ නැහැ. ප්‍රවක්ත සහෝදර සහෝදරිනී සමිදානන් වහන්සේ මෙතන මුලින්ම අපි දකිනවා මිනිස්සුන්ගේ හිත්වල තිබුණු හදවත්වල තිබුණු වැරදි අවබෝධයක් උන්වහන්සේ නිවැරදි කරන්නට උත්සාහ කරනවා. උන්වහන්සේ පිළිබඳ ඔවුන්ට තිබුණු වැරදි අවබෝධයක්. මේ තමයි දේශපාලන නායකයෙක් අපිට කණ්ඩ දෙයි, අපිට බොණ්ඩ දෙයි, අපිට අඳින්න දෙයි, අපේ සියලු අවශ්‍යතාවන් සපුරයි, අපේ ශාරීරික සියලු අවශ්‍යතාවන් සපුරයි කියන ඒ මානුෂික හැඟීම සමිදානන් වහන්සේ ලෝකෝත්තර හැඟීමකට පරිවර්තනය කරන්නට උත්සාහයක් දරනවා. උන්වහන්සේ කියනවා මම ඔබට දෙන්නේ නිකම් ශාරීරික භෝජනයක් නෙමෙයි. මම ශාරීරිකව ඔබ හිතන විදිහට මම දේශපාලන නායකයෙක් නෙමෙයි. මම ඔබේ ජීවිතයේ අධ්‍යාත්මය දෙවියන් වහන්සේත් එක්ක දේවතාත්මත් එක්ක ඔබව සම්බන්ධ කරන්නට ආපු කෙනෙක් බවට උන්වහන්සේ සනාථ කරනවා. ඊගොට ප්‍රේමවන්තනි උන්වහන්සේ දෙවනුව කියනවා. උන්වහන්සේ මොනම විදියකටවත් මෝසෙස් ඔවුන්ට දුන්නු මන්නා නිකම් බොරුවක් නිකම් වැඩක් නෑ කියන මතයක් ඉදිරිපත් කරන්නේ නෑ. එතන උන්වහන්සේ පාවිච්චි කරන එහෙම නැත්නම් යොදන ග්‍රීක වචනය තමයි එතන තියෙන ග්‍රීක වචනේ යෙදিলা තියෙන ග්‍රීක වචනය තමයි ඇලේතිනොස් කියන වචනය. ඇලේතිනොස් කියන වචනේ තේරුම ෂැඩෝ කියන එක. ෆේක් කියන එක නෙමෙයි, බොරු කියන එක නෙමෙයි. ඒ කියන්නේ මන්නා කියලා කියන්නේ ඔබට දෙවියන් වහන්සේ මන්හා දුන්නේ උන්වහන්සේ දෙන්නට යන ඒ උත්තරීතර වූ භෝජනයේ සලකුණක් හැටියට, හෙවණැල්ලක් හැටියට, ෂැඩෝ එකක් හැටියට කියන සත්‍යතාවයේ යථාර්ථය ජොම්තුමාගේ සුවිශේෂයේ අපිට හරි ලස්සනට ඉදිරිපත් කරනවා. එතකොට මන්හා කියන මේ භෝජනය වගේම ඒ අහසින් ආපු භෝජනය නිකම් මන්හා කියන භෝජනයට එදා නිකම් කන දෙයක් වුණාට මේ අලුත් ගිවිසුම තුළ මන්හා කියන්නේ අර පුරාණ ගිවිසුමේ දුන්නු මන්නා සර්ව සම්පූර්ණත්වයකට පත් වෙලා පුද්ගලයෙක් බවට පත් වීම. පුද්ගලයාව අනුභව කරන්නට. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මම තමයි I am the bread of life. මේ අයන් කියන වචනය එහෙම නැත්නම් එමි ඒගෝ කියන වචනය ප්‍රබන්ධෙනි. මේ ඒගෝ එමි කියන වචනය අයන් කියන වචනය අපි දන්නවා divine revelation එකක්. එහෙම නැත්නම් අපි කියනවා මේක දෙවියන් වහන්සේගේ නාමය උන්වහන්සේගේ වැඩ සිටීම ඉදිරිපත් කරන්නට මෝසෙස්ට එදා ඇවිලෙන පඳුර තුල දෙවියන් වහන්සේ උන්වහන්සේ හඳුන්වලා දුන්නු බෙදිය. එතකොට ජේසුස් වහන්සේ උන්වහන්සේගේ දේවත්වය අරගෙන ඇවිල්ලා අපිට කියනවා මම තමයි ජීවනදායක භෝජනය. ඒ කියන්නේ දෙවියන් හැටියට මම ඔබට දෙනවා. දෙවියන් වහන්සේවම අපිට දෙනවා කියන එක. දෙවියන්වම අපිට දෙනවා කියන එක. ජේසුස් එක්ක ඉන්නවා කියන්නේ අපිට දෙවියන් එක්ක ඉන්නවා වගේ ප්‍රමාණයක්. දෙවියන් වහන්සේවම අපිට භෝජනයක් කොට දීලා තියෙනවා උන්වහන්සේ කියන එක. එනිසා අද දවසේදී අපි විශේෂයෙන්ම මතක තියාගමු. අපි නිකම් අනුභව කරන්නේ ලෞකික භෝජනයක් නෙමෙයි.
ලෝකෝත්තර භෝජනයක්. අපි ජේසුව ලබන හැම මොහොතකම අපි ජේසුව අයිති කරගන්න ලබා ගන්න හැම මොහොතකම ඒක ආත්මීක වේවා ඒක ශාරීරික වේවා අපි දිව්‍ය පූජාවට යෑමේදී ලබා ගන්න දිව්‍ය සප්‍රසාදය වේවා සමහර අයට එහෙම ලබා ගන්න බැරුව ආත්මීකව ජේසුව ලබා ගන්නවා මොන විදියට ලබා ගත්තත් අපි ලබා ගන්නේ දෙවියන් වහන්සේවමයි. අපේ ජීවිත සුවපත් කරන්න පුළුවන් අපේ ජීවිත බලපත් කරන්න පුළුවන් අපේ ජීවිතවලට මහා වූ ආදරයක් දෙන්නට පුළුවන් ඒ සමිදානන් වහන්සේව දෙවියන්වම අපි ලබා ගන්නවා. ඒ නිසා ප්‍රේමවන්තනි අපි හැම මොහොතකම ජීව සප්‍රසාදය ජේසුව ලබා ගන්න හැම මොහොතකම අපේ ජීවිත දෙවියන්ට වඩා සමීප වෙනවා කිට්ටු වෙනවා ඒ වගේම අපි දෙවියන් තුල සුවපත් වෙනවා බලපත් වෙනවා ශක්තිමත් වෙනවා. ඒ නිසා හැමදාමත් අමතක කරන්නට එපා. ආදරයෙන් භක්තියෙන් ජුවලිතකමින් නිහතමානීව පිරිසිදු කමකින් ධර්මිෂ්ඨත්වයෙන් ජේසුව ලබා ගන්නට. ඒ තුළ උන්වහන්සේ ඔබව තව තවත් ධර්මිෂ්ඨ කරලා ශුද්ධවන්ත කරලා සුවපත් කරයි. ආමේන්. සුබ දවසක්. ජේසු පිහිටාය.